ඇත්තටම මේකේ ප්‍රතිලාභීන් වෙන්නේ පාසල් යන දූ දරුවන්. ඒ වගේ අවස්ථාවක මේ සුරක්ෂාක තියෙන නිසා ඇත්තටම දෙමව්පියන්ට ලොකු හිසේ නිදහසක් මේ හරහා සුරක්ෂා සිසු රක්ෂණාවරණය හරහා විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් දරුවන්ට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දරුවෙක් කියන්නේ රටක අනාගතය විතරක් නෙමෙයි. අපේ ජීවිතවල වටිනාම වස්තුව. ඒ ආදරණීය දරු පරපුරේ හෙට දවස සුරක්ෂිත කරන සුරක්ෂිත හෙටකට සුරක්ෂා වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහනට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. අද අපේ සූදානම ශ්‍රී ලාංකික ලක්ෂ සංඛ්‍යාත පාසල් දරුවන්ගේ සෞඛ්‍ය හා රැකවරණය වෙනුවෙන්ම ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩපිළිවෙලක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් බලගන්වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් මගින් සමස්ත සිසු දරුදැරියන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක කරන සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණාවරණය පිළිබඳව. සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණාවරණය පිළිබඳවත් එමගින් අපේ දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ සහ තවත් සුවිශේෂී කරුණු රැසක් සාකච්ඡා කරන්න අද අපේ මැදිරියට සුවිශේෂී අමුත්තන් 4 දෙනෙක් සහභාගී වී සිටිනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි පාසල් සෞඛ්‍ය හා පෝෂණ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ AAD මදාරා විශාන්ති මහත්මියවත් ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණී රෝහල් හා සැත්කම් ආරක්ෂණ සහ පුද්ගලික හදිසි අනතුරු රක්ෂණ දිල්ෂානි ඩෙප් මහත්මියවත් අලෙවිකරණ අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිණී ෆියෝනා මුණසිංහ මහත්මියවත් කළමනාකරු අලෙවිකරණ විශේෂ ව්‍යාපෘති චන්දන ජයසිරි මහතාවත් සුරක්ෂිත හෙටකට සුරක්ෂා පළමු වැඩසටහනට ඉතාම ආදරයෙන් පිළිගන්නවා. අපි මුලින්ම අවධානය යොමු කරමු අපේ වැඩසටහනේ ආරම්භයට. මම මදාරා විශාන්ති මහත්මියගෙන් දැනගන්න කැමති ඇත්තටම මේ සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණ වැඩසටහන බිහිවීමට බලපෑවේ අපේ සමාජයේ තිබුණු මොන වගේ අවශ්‍යතාවයක්ද? ඇත්තටම රටක් ජාතියක් සමාජයක් විදියට අපි බලාපොරොත්තු වෙන්නේ අපේ පාසල් පද්ධතියෙන් එළියට එන සිසු පරපුර උගත් බුද්ධිමත් පූර්ණ පෞරුෂයෙන් යුතු ක්‍රියාකාරී නිරෝගී දරු පරපුරක් විදියට සමාජගත වීම. එතකොට ඒ සඳහා අපිට අධ්‍යාපන අමාත්‍යාංශයේ හැටියට අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ හැටියට අපේ අරමුණක් තියෙනවා මේ දරුවෝ අඛණ්ඩව පාසල වෙත ගෙන්වා ගැනීම. එතකොට යම් කිසි අවස්ථාවක මේ දරුවන් රෝගයකට ලක් වුණාම එහෙම නැත්නම් හදිසි අනතුරකට ලක් වුණාම එහෙම නැත්නම් යම් කිසි විදිහකින් දෙමාපිය බාරකරුවෙක්ගේ අහිමි වීමක් සිද්ධ වෙච්ච වෙලාවක මේ අයට සහායක් වෙමින් දෙමාපියන්ට පහසුවක් වෙමින් ඒ අයගේ අඛණ්ඩ අධ්‍යාපන තහවුරු කිරීම මෙම සුරක්ෂා වැඩසටහන හරහා අපි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට. මම දිල්ෂානි ඩෙප් මහත්මියගෙන් දැනගන්න කැමති සුරක්ෂා රක්ෂණාවරණයේ යටතේ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් පිරිස සහ ඒ ප්‍රතිලාභ මොනවද කියලා අපි සරලව පැහැදිලි කළොත්. ඇත්තටම මේකේ ප්‍රතිලාභීන් වෙන්නේ පාසල් යන දූ දරුවන්. එතකොට අපි පාසල් යන දූ දරුවන් ගත්තාම අපි දන්නවා අවුරුදු 5ත් අවුරුදු 21ත් අතර සාමාන්‍ය දරුවන් ආවරණය වෙනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පාසල් යනවා. ඒගොල්ලන්ව අපි අවුරුදු 4 ඉඳලා 21 වෙනකන් ආවරණය කරනවා. එතකොට දැන් පාසල් යන කිව්වහම අපි පාසල නිර්වචනය කරෝතින් ඒකේ රජයේ පාසල් වලට යන ඒ වගේම රජයට අනුබද්ධ පෞද්ගලික පාසල් වලට යන පිරිවෙන් අධ්‍යාපනය කරන ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත පාසල් වලට යන දරුවන් තමයි මේ සුරක්ෂා ආරක්ෂණාවරණය යටතේ ප්‍රතිලාභී වන්නේ. එතකොට සසිකලා මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි ඔයාහුවේ මොනවාද ප්‍රතිලාභී? එතකොට ප්‍රතිලාභ ගත්තොත් අපි කාණ්ඩාංක 5ක් යටතේ මේකට ප්‍රතිලාභ දීලා තියෙනවා. අපි ගත්තොත් පළවෙනි එක රෝහල් ගතවීම සම්බන්ධයෙන් ආවරණයක් තියෙනවා. ඒකෙදී පෞද්ගලික රෝහලකට ගියොතින් එහෙම නැත්නම් රජයේ රෝහලකට ගියොතින් ඒකේ උපරිමය ලක්ෂ 3ක් දක්වා සීමාවක් තියෙනවා.
එතකොට ඒක ඇත්තටම අපි කිසිම අපි ඒකට කියන්නේ සබ්ලිමිට්ස්, ඒ කියන්නේ සීමාවන් පනවල නැහැ. එකම එක තමයි අපි රූම් එකකට ලිමිට් එකක් දීලා තියෙනවා. එතකොට ඒ අතර අපි දන්නවා රෝහල් ගත වෙන්නේ නැතුව කරන්න පුළුවන්. කියන්නේ අපි වෛද්‍ය විද්‍යාවේ තියෙන දියුණුවත් එක්ක රෝහල් ගත වෙන්නේ නැතුව කරන්න පුළුවන් තව එක්තරා මෙඩිකේෂන්ස් තියෙනවා. ඒ වලට අපි උදාහරණයක් ගත්තොත් එන්ඩෝස්කෝපි, කොලනොස්කෝපි, සිග්මොයිඩෝස්කෝපි, ඒ වගේ දේවල්, ඒ වගේ පෙට් ස්කෑන්, ඒ වගේ දේවල් රෝහල් ගත වෙන්නේ නැතුව කරෝති ඒකත් මේ ලක්ෂ 3 යටතේ ආවරණයක් දෙනවා. එතකොට ඊළඟ එක තමයි මේ ලක්ෂ 3 යටතේ වෙන් කරලා තියෙනවා විශේෂිත වූ බාහිර ප්‍රතිකාර ආවරණය. ඒකට ඒක මේක විශේෂිත වෙලා කියලා කියන්නේ ඒකේ සාමාන්‍යයෙන් පරීක්ෂණ තියෙනවා. අපි නම් කරලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් මම EEG, MRI, US scan ඒ වගේ විශේෂිත ඒවා අපි සඳහන් කරලා තියෙනවා අපේ වෙබ්සයිට් එකේ. ඒ විශේෂිත දෙයකට වියදමක් වුණොත් අපි ඒක බාහිර ප්‍රතිකාර යටතේ ආවරණය කරනවා. ඒ වගේම තමයි අපි මේ ලක්ෂ 3න් තව කාණ්ඩයක් වෙන් කරලා තියෙනවා 75ක උපකරණ. ඒ කියන්නේ අපි දන්නවා සමහර දරුවන්ට ශ්‍රවණ උපකරණ ගන්න වෙනවා. ඒකට සමහර දරුවන් ඇක්සිඩන්ට් එකක් වුණාම සමහර වෙලාවට ඒගොල්ලන්ට ස්ටොකින්ස් ඒ වගේ උපකරණ එයා මෙට්‍රස් ඒ වගේ ගන්න උනොත් ඒ වෛද්‍යවරයාගේ නිර්දේශය මත ඒ පිළිබඳව අපි ගෙවීමක් කරනවා මේ 75 තුල. එතකොට ඊළඟ ආවරණය තමයි අපි අසාධ්‍ය රෝග. කියන්නේ අපි දන්නවා ඒක රෝගී තත්ත්ව අපි අපේ පොලිසි එකේ සඳහන් කරලා තියෙනවා. රෝගී 16ක් තියෙනවා. ඒ යටතේ දරුවෙකුට ඒක විශාල වශයෙන් වියදමක් දරන්න සිද්ධ වෙනවා දෙමව්පියන්ට. ඒකට ඒ ආවරණත් අපි ලක්ෂ 15ක් දෙනවා ඒ යටතේ ප්‍රතිපූරණය කරනවා. එතකොට ඊළඟ ආවරණය තමයි අපි දන්නවා දැන් ස්පෝර්ට්ස් මීට්ස් ඒ වගේ තිබ්වම දරුවෝ පුජ්‍යලික හදිස්සි අනතුරු ඒ වගේ ඇක්සිඩන්ට්ස් වෙන්න පුළුවන්. තාවයට පත් වෙනවා. ඒකට සදාකාලික අකර්මණ්‍යතාවයකට ලක් වුණොත් ඒ දරුවට ලක්ෂ 2ක උපරිමයක් දෙනවා. ඒ වගේම తాවකාලික අකර්මණ්‍යතාවයකට පත් වුණොත් අපි 1,50,000ක් දක්වා දෙනවා. ඒ වගේම අපි දන්නවා පොඩි තුවාල වෙලා සමහර වෙලාවට අතක් කැඩිලා ඒ දරුවෝ පාසලට යන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒකට සති 2 ඉඳලා ඒ සති ගානක් අපි මෙන්ෂන් කරලා තිනවා. ඒ අනුව රුපියල් 25,000 ඉඳලා ලක්ෂය වෙනකම් වෙනමම ආවරණයක් ලබා දීලා තියෙනවා. ඊළඟ එක තමයි මේ අඩු ආදායම්ලාභී දරුවෝ ඉන්න පවුල්වල දෙමව්පිය හෝ බාරකරුවෝ මිය යාමකදී අපි දන්නවා ඒ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නේ නැතුව යම් තාක් දුරකට නොකඩවාගෙන යන්න අපි ඒ දරුවන්ට ඒ ප්‍රතිලාභයක් රුපියල් 75,000ක ප්‍රතිලාභයක් ලබා දෙනවා. ඕක තමයි මේ සුරක්ෂා ආරක්ෂණ ආවරණයේ තියෙන ප්‍රතිලාභ. ඒ වගේම අපිට අමතක කරන්න බෑ මෙහි වක්‍ර ප්‍රතිලාභීන් වන දෙමව්පියන් සහ බාරකරුවන්ව. ෆියෝනා මුණසිංහ මහත්මියගෙන් මම දැනගන්න කැමති මෙහි වක්‍ර ප්‍රතිලාභීන් වන දෙමව්පියන් සහ බාරකරුවන්ට මේ රක්ෂණාවරණය වැදගත් වෙන්නේ කොහොමද? ඇත්තටම ගොඩක් වටිනවා මේක. මොකද ගෙදර පාසල යන ළමයෙක් හිටියොත් ඒ ළමයාගේ කියන්නේ හදිසි අපිට ප්ලෑන් කරන්න බැරි අනපේක්ෂිත දෙයක් වුණොත් ඒ ළමයාට තියෙන වියදම් ගැන ඇත්තටම අම්මලා තාත්තලා ගොඩක් ඒ ගැන හිතනවා. ඒක මානසික ලොකු බරක් වෙනවා ඒ පවුලට. දැන් මේ සුරක්ෂා මේක යටතේ ඒ ළමයාට ඒ කියන්නේ රෝහල් ගත වුණොත් එයාට ලෙඩ රෝගයක් හැදුනොත් ඒ වගේ අවස්ථාවක මේ සුරක්ෂාක තියෙන නිසා ඇත්තටම දෙමව්පියන්ට ලොකු හිසේ නිදහසක් ඇති වෙනවා කියලා දෙයක් තමයි අපි කියන්න කැමති. ඒක ඒ ළමයිට විතරක් නෙමෙයි ඒ සමස්ත පවුලට අම්මයි තාත්තට මුළු පවුලට ඇත්තටම හිසේ නිදහසක් තියෙනවා. මොකද රෝහල් ගත වෙන ලෙඩක් හැදෙන එක හදිසි අනතුරක් වෙන එක අපි ප්ලෑන් කරන දෙයක් නෙමෙයි. අපි දන්නේ නැතුව වෙන්න පුළුවන් දෙයක්. නමුත් ඒක ගැන බය වෙන්නේ නැතුව කියන්නේ මනසේ බරක් තියාගන්න නැතුව ඒ ළමයාගේ අධ්‍යාපන වෙනුවෙන් ඒ ළමයා සමාජයට කියපු විදිහට හොඳ පුද්ගලයෙක් වෙන්න යොමු කරන එකට අපි වැඩ කරන්න පුළුවන්. මොකද මොන හරි දෙයක් වැරදුනොත් සුරක්ෂකෙන් අපේ රජයේ මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් සමාගයෙන් මේ ඉන්ෂුරන්ස් එක රක්ෂණය තියනවා කියලා ලොකු හිතේ නිදහසක් මුළු සමස්ත පවුලට ලැබෙනවා. ඒ තමයි කියන්න කැමති.
බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට. මම චන්දන ජයසිංහ මහත්මයාගෙන් දැනගන්න කැමති අපේ රටේ නගරබද වගේම දුෂ්කර පළාතවල දරුවන් ඉගෙන ගන්නවා. මේ වැඩසටහන කොළඹට විතරක් සීමා වෙන්නේ නැතුව දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් සතු ශක්තිය සහ ඒ සේවා ජාලය පිළිබඳව පැහැදිලි කළොත්. විශේෂයෙන්ම කියන්න ඕනේ ජාතික රක්ෂකයා වශයෙන් අපේ දිවයින පුරා ව්‍යාප්ත වුණු ශාඛා ජාලයක් තියෙන්නේ. සියලුම දිස්ත්‍රික්ක ආවරණය වෙනවා. ශාඛාවන් 143කට වැඩි ප්‍රමාණයක් අපේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ශාඛා ජාලයේ තියෙනවා. මේ සියලුම ශාඛාවකින් හිමිකම් මිලුම් පත්‍රයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව SLIC ජෙනරල් වෙබ්සයිට් එකෙන් ක්ලේම් ෆෝම් එක ගන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකනොත් ක්ලේම් ෆෝම් එකක් ලබා ගන්න පුළුවන්. ක්ලේම් එකක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් උදා වුණොත් දරුවෙකුට මේ සියලුම ශාඛා ජාලයේම සැදී පැහැදී සිටිනවා මේ සේවාව ලබා දෙන්න. එතකොට ඔබට පුළුවන් අපේ ශාඛාවට ක්ලේම් ෆෝම් එක සම්පූර්ණ කරලා ඊට අදාළ ලියකියවිලිත් එක්ක බාර දෙන්න. එතනින් ප්‍රධාන කාර්යාලයට මේ ක්ලේම් එක ආවට පස්සේ ඒ වන්දි මුදල නිරාකරණය කිරීමට අවශ්‍ය කටයුතු සිද්ධ වෙනවා. ඒත් එක්ක මම පැහැදිලිව කියන්න ඕනේ අපි ජාතික රක්ෂකයා වශයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් සිදු කරගෙන යනවා. ඒ වගේම සිදු කරලා තියෙනවා. මුලින්ම ගත්තොත් අපි ශාඛා ජාලය මැදිහත් වෙලා ඒත් එක්කම අධ්‍යාපන අමාත්‍යාංශයේ කලාප කාර්යාල සමග එක් වෙලා සියලුම කලාප කාර්යාලවලට විදුහල්පතිවරුන් ගෙන්නලා විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. එතනදී අධ්‍යාපන අමාත්‍යාංශයේ කලාප කාර්යාල 100ක් පමණ තියෙනවා. ඒ 100ට සියලුම විදුහල්පතිවරු ගෙන්නලා අපේ රීජනල් මැනේජර්ස්ලා මේ විදුහල්පතිවරුන්ව දැනුවත් කිරීම වැඩසටහන් කරලා තියෙනවා. ඒ වැඩසටහනට සහභාගී වෙනවා විදුහලේ සුරක්ෂා භාරව සිටින ගුරුවරයා හෝ ඒ අදාළ වගකියයුතු නිලධාරියා සමග තමයි විදුහල්පතිතුමා මේ දැනුවත් කිරීම වැඩසටහනට එන්නේ. එතනදී ඒ තුලින් අපි බලාපොරොත්තු වෙනවා පාසලේ සිටින දරුවන් සහ මේ සුරක්ෂා සම්බන්ධ අවශ්‍යතාවයකදී දෙමව්පියන් අර ගුරුවරයා හම් වෙලා සියලුම එයාගේ අවශ්‍යතා කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම අපි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් හැටියට ජනතාව වැඩියෙන් ගැවසෙන ප්‍රදේශ ආවරණය කරලා තියෙනවා. උදාහරණයක් විදිහට කොටුව දුම්රිය ස්ථානය සහ රාගම දුම්රිය ස්ථානය වගේ වැඩි ජනග්‍රහණයක් ගැවසෙන ප්‍රදේශවල අපි ලයිට් බොක්සස් LED ස්ක්‍රීන් වල දැන්වීම් පළ කරලා තියෙනවා. ඒත් එක්කම පාස්පෝර්ට් ඔෆිස් එක ඒ වගේම කැනවින් ආකේඩ් හයිවේ සේවා PSA අපේ ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. ඒත් එක්කම දිවයින පුරා අපි LED ස්ක්‍රීන් වල මේ සුරක්ෂා සම්බන්ධ වෙළඳ දැන්වීම් පළ කරලා තියෙනවා. ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් වල තවත් අපි TV රේඩියෝ සහ සෝෂල් මීඩියා වල දිගින් දිගටම අපි මේ දැනුවත් කිරීම සුරක්ෂා සම්බන්ධ ප්‍රතිලාභ සහ මොනවද ආවරණය වෙන්නේ කොහොමද ක්ලේම් එකක් ලබා ගන්නෙ ඒ කියන සියලුම තොරතුරු අපි දැනුවත් කිරීම වැඩසටහන් කරලා තියෙනවා. ප්‍රධාන පාසල් වල අපි පාසල් තුල සහ පාසල් වල ප්‍රධාන පිවිසුම් අසල අපි සුරක්ෂා සම්බන්ධ සුරක්ෂා බෝඩ්ස් සවි කරලා තියෙනවා. ඒ තුලින් ප්‍රධාන ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. එතන අපි QR කෝඩ් එක සහ අපේ වෙබ්සයිට් එක සඳහන් කරලා තියෙනවා. ඒ තුලින් අවශ්‍ය අයට තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම චන්දන මහත්මයා මම දැනගන්න කැමති සුරක්ෂා රක්ෂණාවරණය මගින් අවශ්‍ය අවස්ථාවකදී හිමිකම් ඉල්ලීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. මම කලින් පැහැදිලි කරා වගේ අපේ සියලුම ශාඛා ජාලවල ක්ලේම් ෆෝම් එක තියෙනවා. ඒ ක්ලේම් ෆෝම් එක ලබා ගන්න පුළුවන් අපේ ශාඛාවකින්. එහෙමත් නැත්නම් විදුහලෙන් ලබා ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් වෙබ්සයිට් එකේ තියෙනවා. එතනින් ක්ලේම් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ්සයිට් එක තියෙනවා. ඒ වෙබ්සයිට් එකේ ක්ලේම් ෆෝම් එක තියෙනවා. එතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි මුලින්ම ක්ලේම් ෆෝම් එක ගන්න ඕනේ
අරගෙන ඒක සම්පූර්ණ කරලා ඊට අදාළ ප්‍රධාන ලියකියවිලි කීපයක් තියෙනවා. ඒ ලියකියවිලිත් එක්ක අපේ ශාඛා ජාලයේ හෝ ප්‍රධාන කාර්යාලයට ලැබෙන සලස්සන එක තමයි තියෙන්නේ. ලියකියවිලි ඇත්තටම ගොඩක් සංකීර්ණ ලියකියවිලි නැහැ. ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ මේ ක්ලේම් ෆෝම් එක ෆිල් කරලා විදුහල්පතිතුමා හෝ විදුහලේ බලය පවරපු නිලධාරියෙක් සයින් කරලා සීල් එක තියන්න ඕනේ. ඊට අමතරව ඒ ක්ලේම් එකට අදාළ ලියකියවිලි තියෙනවා. එයාගේ උප්පැන්න සහතිකය වෙන්න පුළුවන්. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබලා නම් ඔරිජිනල් බිල් ටික එතන ඇටච් කරන්න ඕනේ. ඒත් එක්කම ක්ලේම් එක ඒ මුදල ලැබෙන account එකේ තොරතුරු ඕනේ. ඒ account එකේ කොපි එකක් ඕනේ. ඒ වගේම උප්පැන්න සහතිකය. ඒ වගේ ප්‍රධාන ලියකියවිලි තමයි අවශ්‍ය වෙන්නේ. දෙමව්පිය මරණයකදී විතරක් අවශ්‍ය වෙනවා ග්‍රාම නිලධාරී සහතිකය සහ අඩු ආදායම් ලාභී සනාථ කිරීමේ ලිපියක් තියෙනවා. ඒ සනාථ කිරීම අවශ්‍ය වෙනවා. ඒක අවශ්‍ය වෙන්නේ ඇත්තටම දෙමව්පිය මරණයකදී වන්දි ලබා ගැනීමේදී පමණයි. බොහොම ස්තුතියි. තාම සාර්ථක කතා රැසක් සුරක්ෂා රක්ෂණාවරණය පිටුපස තියෙනවා. මම කැමතියි දැනගන්න මදාරා විශාන්ති මහත්මියගෙන් සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණ වැඩසටහන තවදුරටත් ඉදිරියට අරගෙන යන්න පුළුල් කරන්න මොන වගේ සැලසුමක්ද තියෙන්නේ? දැන් මේ වැඩසටහන 2024 වර්ෂයේ 7 වෙනි මාසයේ පළවෙනිදා ඉඳලා ආරම්භ වෙලා මේ වැඩසටහන අඛණ්ඩව අපි ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා මේ තියෙන ප්‍රතිලාභත් එක්ක. ඒතර මේ ප්‍රතිලාභ මේ විදිහට එක්වෙමින් තවත් ප්‍රතිලාභ එක්වෙමින් 2027 7 වෙනි මාසේ 31 වෙනි දක්වාම මේක අඛණ්ඩවම දැනට තියෙන ගිවිසුම්ගත වෙලා තියෙන ආකාරය අනුව ඉදිරියට ගමන් කරනවා. ඒ නිසා මම හිතන්නේ මේ දරුවන්ට දිගින් දිගටම මේ රක්ෂණය හරහා ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව අවස්ථාව තියෙනවා. බොහොම ස්තුතියි. ඒ වගේ මම මදාරා විශාන්ති මහත්මියගෙන් දැනගන්න කැමති අපේ මේ වැඩසටහන නරඹන ලංකාව පුරා විසිරී සිටින සිසුන්ට, දෙමව්පියන්ට, බාරකරුවන් වගේම ගුරුවරුන්, ඒ වගේම සමස්ත පාසල් ප්‍රජාවට ඔබට ලබා දීමට මොකක් හරි පණිවිඩයක් තියෙනවද? ඇත්තටම මේ සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ගත්තාම මේ කලින් මේ දිල්ෂානි බේබ් මහත්මිය සඳහන් කරපු ආකාරයට අනිකුත් මහත්මීන් මේ වැඩසටහන සම්බන්ධ වෙච්ච අය දැනුවත් කරපු ආකාරයට මේ හරහා සුරක්ෂා සිසු රක්ෂණාවරණය හරහා විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් දරුවන්ට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වගේ විශාල ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්කම තියෙද්දි අපි දකිනවා සමහරවිට මේකේ ඉල්ලුම් කරන ප්‍රමාණයේ මේකෙන් ප්‍රතිලාභ ලබා ගන්න ප්‍රමාණයේ පුංචි අඩුවක් තියෙනවා වගේ හැඟීමක් අපිට තියෙනවා. ඒ නිසා මම ඇත්තටම මේ ගුරු භවතුන්ට, විදුහල්පතිවරුන්ට, දෙමව්පියන්ට, මේ සමාජයටම දැනුවත් කරන්න මම කැමතියි මේ ප්‍රතිලාභ සුරක්ෂා සිසු රක්ෂණාවරණය හරහා ලබා දීලා තියෙන ප්‍රතිලාභ ලබා ගන්න කටයුතු කරන්න කියන එක. ඒ වගේම විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමතියි අපි මේ විදුහල්පතිවරු, ගුරුවරු, දෙමාපියන් වගේ අයට මේ පිළිබඳ දැනුවත් වෙලා මේ පිළිබඳව සමාජයට ඇත්තටම කතා කරන්න පුළුවන් කණ්ඩායම ඒ අය හරහා මේ වැඩසටහන පිළිබඳ දැනුවත් වෙන්න, ඒ පිළිබඳ අනිත් අයව දැනුවත් කරන්න, ඔබ දන්නා තරමින් අනිත් අයව දැනුවත් කරන්න. ඒ හරහා අපේ මේ සමස්ත පාසල් සිසුන්ටම මේ ප්‍රතිලාභය ලබා ගන්න, මේ වරප්‍රසාදය ලබා ගන්න උදව් වෙන්න කියන ඉල්ලීම කරනවා. මොකද මේ හරහා අපි බලාපොරොත්තු වෙන ඇත්තටම මම මුලින් සඳහන් කරා වගේ දරුවාගේ පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම. ඒතකොට ඉක්මනින් රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලබාගෙන ඉක්මනින් නැවත පාසල් ගත වීම හරහා අපේ මේ රටට, සමාජයට වැඩදායී පුරවැසියෙක් විදිහට සමාජගත වෙන්න මේක හොඳ අවස්ථාවක් තමයි මේ ලැබිලා තියෙන්නේ. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියන ඉල්ලීම තමයි මට කාරුණිකව අවසාන වශයෙන් කියන්න. අද දවසේ අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන සුරක්ෂා රක්ෂණාවරණය සම්බන්ධයෙන් ඉතාම පැහැදිලි වගේම වටිනා අදහස් රැසක් අපි සාකච්ඡා කරනු ලැබුවා. ඒ සඳහා ඔබ සියලු දෙනාටම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි සුරක්ෂා රක්ෂණාවරණය සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න සුරක්ෂිත හෙටකට සුරක්ෂා පළමු වැඩසටහන සමග සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටත් ස්තුතියි.